ආයිබෝන්. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයා මේ thumbnail එකේ දැකපු වගේ AI වලින් මිනිස්සුන්ව වගේම වාහන පවා ඩිටෙක්ට් කරගන්න පුළුවන් විදිහේ සුපිරිම ෆීචර්ස් ගොඩක් තියෙන බජට් CCTV කැමරා එකක් ගැන. ඔයාත් ගෙදර ආරක්ෂාවට ස්මාර්ට් සොලියුෂන් එකක් හොයන කෙනෙක් නම් ඔයාලට තියෙන බෙස්ට්ම සොලියුෂන් එක තමයි මේක. ඉතින් මම මේක රුපියල් 14000කට ගත්තේ. 2 years warranty එක්ක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලද්දි පුදුම හිතෙයි. මෙන්න මේ වගේ features ගොඩක් එක කොහොමද මේක මේ price එකට දෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලට මේක setup කරන්න wires අදගෙන මහන්සි වෙන්න ඕන නෑ. ඉතින් ඔයාලට පුළුවන් power adapter එකක් කරා ඉතාලම පහසුවෙන් මේක වගේ plug එකකට connect කරලා පාවිච්චි කරන්න. එහෙනම් අපි මේක unbox කරලා බලමු. මොනවද මේකේ තියෙන features සහ කොහොමද අපි මේක නිවැරදිව setup කරගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපේ කැමරා එක මෙන්න මේ වගේ box එකක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම මම මේ wrapping එක ගලවලා මේක unbox කරගන්නම්. මේක unbox කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට මුලින්ම paper works ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට අපේ කැමරා එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට wall එකට mount කරන මේ ඇන ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ adapter එක හරහා තමයි අපිට මේ CCTV කැමරා එක connect කරගන්න තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු H9C එක මොන වගේද කියලා. ඉතින් අපි මේ cover එක unwrap කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ කැමරා එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් lenses දෙකක් තියෙනවා. ඉතින් මේ උඩ lens එකෙන් 360 record කරන්නත් යට lens එකෙන් wide angle record කරන්නත් අපිට පුළුවන්. ඉතින් මේ 360 lens එකෙන් මිනිස්සෙක් හෝ වාහනයක් ඩිටෙක්ට් කරගෙන එයාව ફોකස් කරගන්නත් පුළුවන්. ඉතින් අපිට මේක වීඩියෝස් රෙකෝඩ් කරගන්න cloud එක වගේම memory card එකක් use කරන්නත් පුළුවන්. ඉතින් cloud එකට නිතරම වීඩියෝස් අප්ලෝඩ් වෙනකොට අපිට ලොකු data ප්‍රමාණයක් යනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ screw දෙක අයින් කරලා අපේ memory card එක insert කරගන්න. හරි දැන් අපි memory card එකත් insert කරගත්තා. අපි දැන් බලමු කොහොමද මේක use කරන්න කියලා. ඔයාලට EasyWiz app එක හරහා මේක ඉතාම පහසුවෙන් control කරන්න පුළුවන්. ඔයා Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා EasyWiz app එක download කරගන්න. හරි මම දැන් EasyWiz app එක download කරගත්තා. දැන් අපිට පුළුවන් මේක open කරලා use කරන්න. ඉතින් අපි මේ app එක open කරගත්ත ගමන් අපිට මෙන්න මේ වගේ access ටිකක් ඉල්ලනවා මේ කැමරා එක සම්බන්ධව. ඔයාලට පුළුවන් මේ ටික allow කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට country එක select කරගන්න තියෙනවා. හරි. ඔයාලට EasyWiz එකේ account එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේ යට තියෙන create account කියන එක click කරලා ඊටාම පහසුවෙන් account එකක් create කරගන්න. ඉතින් මේ account එක හදාගන්න එක ඊටාම සරලයි. ඔයාගේ personal details කිහිපයක් විතරයි මේ සඳහා ඉල්ලන්නේ. හරි මට දැනට account එකක් තියෙන නිසා මම වගේ email එක සහ password එක දීලා log වෙනවා. ඉතින් ඔයාලට මේකේ account එක හදන විදිය ගැන වීඩියෝ එකක link එකත් අපි description එකේ දාලා තියන්න. හරි මම මගේ account එකට log වුණා. දැන් තියෙන්නේ මේ device එක account එකට add කරගන්න. ඔයාලට පුළුවන් මේ plus button එක click කරලා කැමරා එක මේ app එකට add කරගන්න. ඉතින් ඔයාගේ quick start guide එකේ QR code එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ QR code එක මෙතෙට scan කරලා ඔයාගේ device එක add කරගන්න. හරි මම මගේ device එක මෙන්න මේ විදිහට add කරගත්තා. හරි දැන් අපේ device එක මේ app එකට connect වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ app එක පාවිච්චි කරලා මේ කැමරා එක use කරන්න කියලා. ඉතින් මුලින්ම මම මෙන්න මේ විදිහට EasyWiz app එක open කරගන්නවා. app එක open කරගත්තට පස්සේ මේ විදිහට අපිට කැමරාස් දෙකම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේ කැමරා එක click කරලා මේක open කරගන්න. ඒ වගේම අපිට වම් පැත්තට swipe කරලා අනිත් කැමරා එකට මාරු වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ කැමරා එකේ තියෙන options මොනවද කියලා එකින් එක බලමු. අපිට මුලින්ම බලා ගන්න පුළුවන් snapshot කියන option එක. ඉතින් මේකෙන් පුළුවන් අපිට screenshot එකක් ගන්න. ඒ වගේම මේ recording කියන බටන් එක click කරලා අපිට videos record කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ PTZ බටන් එක click කරලා කැමරා එක 360 manual rotate කරලා බලන්න. ඒ වගේම මේ උඩට පහළට තියෙන බටන් දෙකෙන් අපිට කැමරා එක උඩට සහ පහළට කරන්නත් පුළුවන්.
අපිට සයිනින් බටන් එක ක්ලික් කරලා කැමරා දෙකම එකපාර බලන්න පුළුවන්. ඉතින් අපිට මේ මොනෝප්ලේ බටන් එක ක්ලික් කරලා වයිඩ් ඇන්ගල් හරි එහෙම නැත්නම් PTS ඒ කියන්නේ රොටේටබල් ෆොටෝ එකක් හරි ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ටෝක් කියන බටන් එක ක්ලික් කරලා අපිට මේ CCTV එකෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි CCTV එක ඉස්සරහ කෙනෙක් ඉන්නවනම් එයාටත් පුළුවන් අපිත් එක්ක මේක හරහා කතා කරන්න. මොකද මේකෙත් ඉන්බිල්ට් මයික් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ඩෙෆිනිෂන් කියන බටන් එක ක්ලික් කරලා කැමරාස් වල ක්වොලිටි එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී QHD, Full HD වගේම ස්ටෑන්ඩඩ් විදියටත් අපිට බලන්න පුළුවන්. ඉතින් මේකේ ක්වොලිටි එක වැඩි වෙන්න අපේ ස්ටෝරේජ් එකේ යන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපේ වීඩියෝස් රෙකෝඩ් වෙන උදාහරණයක් විදිහට ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකෙන් ප්‍රීවියස් දවස් 5ක හිස්ටරි එක තියෙනවා නම් Full HD, Quad HD වගේ දැම්මොතින් සමහරක් විට දවස් 2කට 3ක වගේ හිස්ටරි එකකට අඩු වෙන්න පුළුවන්. මොකද මේකේ ක්වොලිටි එක වැඩි වෙන්න යන ස්ටෝරේජ් එකත් වැඩි වෙනවා. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය නම් මේ කැමරා එක ස්ලීප් කරලා තියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිට ඕන නම් 360 ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් අපේ කැමරා එකෙන් සයිරන් එකක් එහෙම නැත්නම් ඇලාම් එකක් දෙන්න. ඉතින් මම මෙතනදී ඇලාම් එක ඔන් කරන්නේ නැහැ. ඒතර මේකේ සයිරන් එක ගොඩක් ලවුඩ්. ඉතින් ඔයාලට මේ ෆ්ලෑෂ් ලයිට් බටන් එක ක්ලික් කරලා මැනුවල් ෆ්ලෑෂ් ලයිට් එකක් ඔන් කරගන්න පුළුවන්. ඇත්තටම මේකේ රෑට ගොඩක් හොඳ එළියක් තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්වුවේ මේ ඇප් එක හරහා කරන්න පුළුවන් වැඩ කිහිපයක් විතරයි. මීට අමතරව මේකේ ඔටෝමේටඩ් ඔප්ෂන්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ඔප්ෂන්ස් ඔක්කොම ගැන බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. අපි එහෙනම් මේ බොක්ස් එක අරගෙන බලමු මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ ෆීචර්ස් ඔක්කොම නිවැරදිවම හරියට මේකේ වැඩ කරනවා. මේකේ 2K plus 2K smart dual lens එකක් තියෙනවා. ඉතින් මේකේ tracking එක ඉතාම හොඳට වැඩ කරනවා. two way talks කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නටම අපිට මේකෙන් කතා කරන්න පුළුවන් කැමරා එකෙන්. color night vision විතර ඉතින් මම මේකත් පෙන්නන්නම්. ඒ වගේම AI powered අපි කිව්ව විදියට human and vehicle shapes detect කරගන්න පුළුවන් මෙයාට. active defense එකක් තියෙනවා. සයිරන් එක ගොඩක් සවුන්ඩ් මේක ඇත්තටම කොරෙක් ආවොත්ම තමයි යූස් කරන්න ඕනේ. එහෙම නැතුව යූස් කරොත් නම් මිනිස්සු ඇවිල්ලා බලනවා මොකද්ද මේ කියලා. ඊට පස්සේ මේක water proof. ඉතින් මම මේක තියලා තරත් එක හැම වෙලේම තෙමෙනවා. මේකේ රොබෝ කෙනෙක් වගේ ඔයාලා දැක්කනේ ඇන්ටනාස් දෙකක්. ඒ දෙකක් තියෙනවා. වීඩියෝ ටෙක්නොලොජි එක ඉතාම හොඳයි. 512 GB වෙනකම් මෙමරි කාඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන H9C එකේ දවල් වීඩියෝ ෆුටේජස් කිහිපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන H9C එකේ night vision එක. ඔයාලට බලා ගන්න පුළුවන් දවල් වගේම ඉතාම හොඳ ක්වොලිටි එකක් රාත්‍රී කාලයේදීත් තියෙනවා. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ EC20 එකේ HC9 කියන ෆීචර්ස් ගොඩක් තියෙන CCTV කැමරා එක ගැන. ඇත්තටම මම හිතන්නේ මේකේ තියෙන මේ ෆීචර්ස් ටික මේකේ තියෙන කැමරා ක්වොලිටි එකත් එක්ක මේ බජට් එකේ ගන්න පුළුවන් ඉතාලම හොඳ ස්මාර්ට් සොලියුෂන් එකක් විදිහට අපිට මේ EC20 H9C කියන මේ CCTV කැමරාව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාත් ඔයාගේ ගෙදරට බජට් ස්මාර්ට් සොලියුෂන් එකක් හොයනවනේ මම හිතන්නේ මේක තමයි ඔයාලට තියෙන හොඳම සොලියුෂන් එක. ඉතින් ඔයාලා දන්න මීට වඩා හොඳ ඩියුරබල් බජට්ස් කැමරා තියෙනවනේ ඒකත් අනිත් අයට දැනගන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.
මොකද ඉස්සරහට CCTV එකක් ගන්න ඉන්න කෙනෙක්ට ඔයාගේ කමෙන්ට් එකත් ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඔයා ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා bell notification එකත් on කරලාම තියාගන්න.